පින්තුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව මජ්ක්‍ධිම නිකායේ මහා සිංහනාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සතු තථාගත බල ලෞතර බුදු කෙනෙකුට විතරක් පිහිටන බල 10ක්. ඒක තමයි තථාගත බල කියලා කියන්නේ. මේ තථාගත බල පිළිබඳව දේශනා 9ක් මීට කලින් සිදු කළා. අද සාකච්ඡා කරන්නේ අපි අන්තිම තථාගත බලය මෙයින් කරන 10 වෙනි දේශනාව. තථාගත බල 10. ඒ 10 වෙනි තථාගත බලය තමයි පුනචපරං සාරිපුත්ත ආසවානං කය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සරියුත් මහ රහතන් වහන්සේට. සාරිපුත්ත තථාගතයන් වහන්සේ නිකලස් වූ චේතෝ විමුක්තිය සිතෙහි විමුක්තියෙන් ප්‍රඥා විමුක්තියෙන් එහෙම නැත්නම් චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය කියලා කියන්නේ සමතහා විදර්ශනා පැත්තෙන් ඊටාම ඉහළටම භාග්‍යතුන් වහන්සේ ගියපු බවයි. සමත විදර්ශනා පැත්තෙන් ඊටාම ඉහළටම ඇවිල්ලා ඉන්නේ. මේ බුදුරජාණන් වහන්සේම සරියුත් මහ රහතන් වහන්සේට සඳහන් කරන හැටි. ඒ නිසා චේතෝ විමුක්තියත් පඤ්ඤා විමුක්තියත් කියන දෙකම මේ භවයේදීම ශොකීය ශක්තියම මුදුන්පත් කරගෙන වාසය කරයි. පසුව ලබන දෙයක් නෙමෙයි මේ මොහොතේම ලබන බවයි සඳහන් කරන්නේ. මේ චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි කියන දෙක භාග්‍යතුන් වහන්සේට පස්සේ ලැබෙන එකක් නෙමෙයි. මේ මොහොතේම මේ ජීවිතයේදීම ප්‍රත්‍යක්ෂ කරගෙනයි වාසය කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ කාරණාව පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ දේශනාව තුළ අපිට සඳහන් කරන්නේ ditta ධම්මේව මේ මොහොතේම ලැබෙන දේවල් ගැනයි. මේ බුද්ධ දේශනාවේ දේශනා කරන්නේ පස්සේ හම්බෙන දේවල් ගැන. මේ මුළු දේශනාව පුරාම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙන්න මේ මොහොතේ හම්බෙන දේවල් ගැන. අය ඉස්සරහට තව අවුරුද්දකින් හමාරකින් ලැබෙන දෙයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අන් සියලුම ශාස්ත්‍රූන්ගේ ධර්මයට වඩා වෙනස් වෙන්නේ. මේ දැම්ම ප්‍රතිඵල සහිතයි. මේ මොහොතේම ප්‍රතිඵල සහිතයි. ඒ කාරණාව අපි ධර්ම රත්නේ වන්දනා කරනකොට සඳහන් කළා. සම්දිට්ඨිකෝ, සාන්දෘෂ්ටිකයි, අකාලිකෝ. ඒකේ ප්‍රතිඵල ලැබෙන්න කාලයක් නැහැ. ළමා කාලේ කෙනෙකුට, තරුණ කාලේ කෙනෙකුට, මැදියම් වයසේ කෙනෙකුට, සදා සමයේ කෙනෙකුට එහෙම කාලයක් නැහැ. ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක මේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. අකාලිකෝ කාලයක් නැහැ. සාන්දෘෂ්ටිකයි. මේ අකාලික වූ ධහමෙන් ප්‍රතිඵල ලබන්න මේ මොහොතේම ඒක විඳින්න අපි මොකද්ද කරන්න ඕනේ? ආන් ඒ කාරණාව සඳහන් කළා ඒහි පස්සිකෝ කියලා. මොකද්ද මේ ඒහි පස්සික කියලා කියන්නේ? ඇවිල්ලා බලන්න. කොහාටද එන්නේ? ධර්මයේ තුලට ඇවිල්ලා බලන්න ඕනේ ධර්මයේ මොනවද කියලා තියෙන්නේ කියලා. ධර්මයේ පිළිබඳව පිටපැත්තේ ඉඳලා කාටවත් අධ්‍යයනය කරන්න බෑ. මේ ධර්මය දන්නේ නැතුව ඉගෙන ගන්නේ නැතුව කාටවත් මේ ධර්මයේ පිළිබඳව මත ප්‍රකාශ කරන්නත් බෑ. කිසිම කාරණාවක් ඒ ධර්මයේ සම්බන්ධයෙන් ළඟින් යන අදහසක්වත් ප්‍රකාශ කරන්න බෑ ධර්ම රත්නයේ පිටින් ඉඳලා. ධර්මයේ තුලට ආපු කෙනාට විතරයි ඒ කාරණාව මනාව වැටහෙන්න පටන් ගන්නවා. මේ ධර්ම මණ්ඩපය ඇතුලේ මොනවද තියෙන්නේ? කවුද ඉන්නේ? ඉන්න අය කොහොමද වාඩි වෙලා ඉන්නේ? මේ කොයි විදිහටද මේ අනික් සියලුම දේවල් සකස් වෙලා තියෙන්නේ කියන කාරණාව මේක ඇතුළට ආපු නැති කිසි කෙනෙකුට අර පිටපැත්තට වෙලා ඉඳගෙන අදහසක් දක්වන්නම බෑ.
ඇතුළට ඇවිල්ලා බලාපු කෙනෙකුට විතරයි මේ ඇතුලේ තියෙන දේවල් ගැන හරියටම කියන්නේ. ඒ හිපස්තික ධර්මයේ තුලට ආපු කෙනාට විතරයි ඒක හරියටම දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මේ මොහොතේම ප්‍රතිඵල සහිතයි. එහෙම සඳහන් කළොත් මේ පින්නතුන් ඔය වාඩි වෙලා ඉන්න ඔය ආසනය උඩම තථාගත ශ්‍රී සද්ධර්මයේ ප්‍රතිඵලය ඔබට ලැබෙනවා. ඒ ලැබෙන්නේ කොහොමද? ඔබ ධර්මයේහි යෙදෙන්න පටන් ගත්තොත්. උදාහරණයක් මෙහෙම සඳහන් කළොත් ඔය වාඩි වෙලා ඉන්න ආසනය උඩම ඔබ අදහස් කළොත් වීර්යවන්තව ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ දැන් ඉඳලා මේ තප්පරේ ඉඳලා මගේ ජීවිතේ කවුරු හරි නැති කළත් භාග්‍යවතුන් වහන්සේ මට රකින්න කියලා කියපු පංචශීලයේ නම් මම කඩන්නේ නැහැ. ඔබ වහන්සේට මගේ ජීවිතේ පූජා කරනවා. ඒ කියන්නේ මම සිල් කඩන්නේ නැහැ කියන එකයි. තෙරුවන් සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පොරොන්දු වෙනවා. කවුරු හරි කඩුවක් ගෙනල්ලා බෙල්ලට තියලා කිව්වොත් මේ කූඹියා පොඩි කරලා මරන්න මේ කූඹියා මැරුවේ නැත්තම් බෙල්ල කපනවාමයි කියලා කඩුව දැන් බෙල්ලට තියලායි තියෙන්නේ. මට පුළුවන් නම් කල්පනා කරන්න භාග්‍යතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන් මේ කූඹියා පොඩි කෙරුවොත් අනාගතේ මට කෝටි ප්‍රකෝටි ගානක් ආත්ම වාරවල මැරෙන්න වෙන්නේම පොඩි වෙලාමයි. කූඹියා පොඩි කරන මොහොතේ ඇති වෙන සිතුවිලි ගානට මට පොඩි වෙලා මැරෙන්න සිද්ධ වෙනවා. නමුත් මොහු බෙල්ල කැපුවොත් බෙල්ල කැපිලා මැරෙන්නේ මේ ආත්මේ විතරයි. ඒ නිසා ඔබ මගේ බෙල්ල කැපුවත් මම මේ කුහුඹුවා පොඩි කරන්නේ නැහැ. දිවි හිමියෙන් කියලා කිව්වේ ඒකයි. මගේ ජීවිතේ දෙනවා සිල්පදේ කඩන්නේ නැහැ. මේක දෘඪ අදිෂ්ඨානයක් වෙන්න ඕනේ. මේ බෙල්ලට කඩුව තියනවා කියලා මෙතන වචන මාත්‍රයෙන් කීවට කෙනෙක් කඩුව තියහම බලන්න ඕනේ අපේ සිතුවිලි වෙනස් වෙන්න පටන් ගන්නෙ කොහොමද කියලා. අන්න ඒ මොහොතේ ජීවිතේ අත්හැරලා ඊට වඩා සිල්පදයට භාග්‍යතුන් වහන්සේට ගරු කරන්න පුළුවන් වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. අන්න එහෙම කෙනෙක් අදිෂ්ඨාන කළොත් මං කඩන්නේ නැහැ සිල් කියලා. ආන්ගේ දෘಢ අදිෂ්ඨානයේ අරගෙන ඊළඟ තප්පරේ මම මැරිලා ගියා. එතෙන් පටන් නිරයේ උපද්දවන්න තිබ්බ සියලුම කර්ම අවසි කරලා ඉතියි. ආන් ඒකයි මේ මොහොතේම ප්‍රතිඵල හම්බ වෙනවා කියලා කිව්වේ. ඒකට මේ මොහොතේ සමාදන් වෙන්න පුළුවන් වුණොත් එතන ඉඳලා මම නිරයට යන කර්ම සියල්ලම අවසි කරනවා. ආන් ඒකයි සම්දිට්ඨිකෝ කියලා සඳහන් කරන්නේ. ඇවිල්ලාම බලන්න ඕනේ. ආන් එහෙම ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තින්නේ. මරුණට පස්සේ හම්බ වෙන නිවනක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. ඒ නිවන මේ ජීවිතෙමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. මහරහතන් වහන්සේලා නිවනයි ප්‍රත්‍යක්ෂ කෙරුවේ. ඒකට ඒක මරුණට පස්සේද හම්බුනේ. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේට නිවනක් තියනවාද? නෑ. උන්වහන්සේ මේ ජීවිතේම නිවන භුක්ති විඳිනවා. එහෙම දහමක් දේශනා කළා නම් ලෝකෙට එකම ශාස්ත්‍රවරයා සම්මා සම්බුද්ධ විතරයි. හැබැයි සරණ ගියපු පුජ්‍යලයටයි. කවුද සරණ ගියපු කෙනා? සරණ ගියපු කෙනා කියලා කියන්නේ මනාව තුනුරුවන්හි පිහිටපු පුජ්‍යලයට. එනතුනේ මේ ලෝකේ බෞද්ධයෝ කොච්චර ඉන්නවද දන්නේ නැහැ. අපි හැමෝම බෞද්ධයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ වුණාට මම බෞද්ධ වුණේ කොහොමද කියන ප්‍රශ්නේ තමන්ගේ හෘද සාක්ෂියෙන් මතු කරලා ඇහුවොත් සමහර වෙලාවට උත්තරයක් නැති වෙන්න පුළුවන්. මම බෞද්ධ වුණේ කොහොමද? තමන්ගෙන් අහලා බැලුවොත් කොහොම මම බෞද්ධ වෙන්නේ නැද්ද කියලා තමට උත්තර නැති වෙනවා වෙන්න පුළුවන්. අර ඉපදුනාට පස්සේ ලියන කඩදාසි කොලේ විතරක් එහෙම නැත්නම් මේ ලෝකේ ජීවත් වෙන්න මට බොහෝ දේවල් පහසු කරන මම නැමැති පුජ්‍යලයාගේ බලපත්‍රයේ විතරක් ආගම කියන තීරුවේ බෞද්ධ කියලා ලියලා තියෙන නිසා මම බෞද්ධයි කියලා හිතාගෙන ඉන්නවා නම් අපි හරි දුක්පත්. කඩදාසි කොලේක අකුරු 4කින් මම සතර පායෙන් නිදහස් කරනවා නම් ඒ අකුරු 4ට පුළුවන් නම් මට සක්විති රජ කිරුලට වඩා කිරුලක් ලබලා දෙන්න මේ ලෝකේ අපිට කරන්න දෙයක් නැහැ. ඒ හින්දා අකුරු 4කට ওই වැඩේ කරන්න
කවදාවත් බෑ. එහෙමනම් බෞද්ධ වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ. ඒ කාරණාව දැනගන්න ඕනේ මනාවම. කොහොමද සරණ යන්නේ? සැක නැති වෙන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ ගැන. ඒ කාන්තේම සම්මා සම්බුද්ධයි කියලා දේශනා කළේ තව කෙනෙකුට නෑ කියන යමක් ඉතුරු නොකරයි. උන්වහන්සේ හොයාගත්ත ධර්මයේ තව කෙනෙකුට හදන්න අඩුපාඩු මකන්න දේවල් මොකවත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල නෑ. ඒක උන්වහන්සේ මනාවම අවබෝධ කරලා දේශනා කරලා තියෙන්නේ. අපිට පරිේශණය කරන්න දෙයක් ඒ ධර්මයේ තුල ඇත්තම නෑ. මේ ධර්මය අධ්‍යයනය කරගෙන යනකොට මෙන්න මේ නිවන කියන තැනට යන්න මේ විදිහේ කෙටි පාරක් මට හම්බුණා, මෙහෙම ගියොත් හරි කියලා කෙනෙක් කිව්වොත් එයාට වැරදිලාමයි තියෙන්නේ. මේකේ වෙන කාටවත් හොයන්න කෙටි පාරවල් නෑ. භාග්‍යතුන් වහන්සේට තරම් ලෝක සත්‍යය ගැන අනුකම්පාව තියෙන කෙනෙක් මේ ලෝකේ වෙන පහළ උනේත් නෑ, පහළ වෙන්නේ හරියට අපෙන් පලිගන්න වගේ දීර්ඝ මාර්ගයක් අපිට පෙන්වනවාද? නෑ. අනුකම්පාව හින්දා මට නිවන් දකින්න තියෙන කෙටිම පාරයි පෙන්නලා තියෙන්නේ. අය වෙන කෙනෙකුට කෙටි පාරවල් ඒක හොයන්න බෑ. මොකද ආර්ය පරිශ්‍රණයේ උන්වහන්සේ කළා මිසක් අපිට ඒකේ පරීක්ෂණ පවත්වන්න දෙයක් ඉතුරු කරලා නෑ. මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ එකක් සංසාරේ දුක් විඳ සම්මා සම්බුද්ධත්වයේ හොයාගෙන ආවේ නිසා මේ ලෝකේ උපන්න සියලුම සත්‍යය අතීතේ වර්තමානයේ අනාගතේ ඒ සියලුම දෙනාට නිවන සඳහා ගමන් කරන්න තියෙන ඍජු මාර්ගයක් තියෙනවා. ඔබ නිවනට යන පාර ඔබ දන්නෙත් නෑ, මම නිවනට යන පාර මම දන්නෙත් නෑ. නමුත් අපි දෙගොල්ලම නිවනට යන පාර කවුද දන්නේ? බුදු පියාණන් වහන්සේ. අපි දෙගොල්ලම නිවනට යන පාරට සලස්ම උන්වහන්සේ ගාව තියෙනවා. ආන් ඒ නිසා මේ ධර්මය අපිට දේශනා කරලා තියෙනවා. අය මේක අපිට රින්ගන්න තැන් අය වෙන නෑ. අපිට තියෙන දේශනා කරපු මාර්ගය ඔස්සේ ගමන් කරන්න විතරයි. සැක නැතුව සම්මා සම්බුද්ධ රත්නය සරණ යන්න පුළුවන් කෙනා ධර්ම රත්නයයි සංඝ රත්නයයි සරණ යනවා. සුද්ධාවාසයෙන් වැඩිය මහා බ්‍රහ්ම රාජයේ රහතන් වහන්සේ නමක් බුදු පියාණන් වහන්සේ ළඟ දන ගහලා දේශනා කළා. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යමෙක් ඔබ වහන්සේ සරණ ගියා නම් ඒ පුජ්‍යලයා කවදාවත් අපායට යන්නේ නැහැ. පහාය මානු සන්දේහං මනුස්ස කයෙන් ප්‍රාණ වායුව ඉක්ම යනවත් සමගම දේව කායන් පරිපූර්ණසන්ති සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි. ඒ කියන්නේ බෞද්ධයා නිරයට යන්නෙම නැහැ. ඒකයි මම සඳහන් කළේ සක්විති රජකමට වඩා වටින බෞද්ධ කිරුළ කඩදාසි කොලේ කකුරු 4ක් ඇතුලේ නැහැ කියලා. අවබෝධයෙන් තෙරුවන් සරණ ගියපු කෙනා විතරයි බෞද්ධයා කියලා කියන්නේ. ආන් ඒ බෞද්ධයාටයි මේ සඳහන් කරන නිවන හම්බ වෙන්නේ. ඒ කියන්නේ අද මේ ලෝකේ අපි කතා කරන ආගම් ගොඩක් නැද්ද? විවිධ ආගම් තියෙනවා. ඉස්ලාම් ආගම තියෙනවා, කතෝලික ආගම තියෙනවා, හින්දු ආගමක් තියෙනවා, විවිධ ආගම් තියෙනවා. ඒකවල ඒගොල්ලන්ට බෞද්ධ වෙන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම දේශනාවක් නෑ. අපි ටිකකට සීමා වෙච්ච ධර්මයක්ද මේක? මේ විශ්ව ධාතුවේ සකල සත්‍යයගෙම උරුමයයි මේ ධර්ම. ඒ ඉස්ලාම් වේවා කතෝලික වේවා ඕනම කෙනෙක් භාග්‍යතුන් වහන්සේ සරණ ගියා නම් ඔහු භාග්‍යතුන් වහන්සේගේ පිහිට ලබනද සුදුසුකම් හොයාගත්ත කෙනෙක්. එයා බෞද්ධයෙක්. එයාගේ නමින් ගෝත්‍රයෙන් කවුරුණත් කමක්. ආන් එයාටයි බෞද්ධ කියලා කියන්නේ. නැත්නම් අපි විතරක් කොට්ටාසියක් විතරක් අපි බෞද්ධ කියලා කඩදාසි කොළවල කුරුටු ගගා හිටියට අපි බෞද්ධ වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ සරණ යන්න ඕනේ. ඒ නිසා මුලාවක නොඉඳ ලබාගත් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයෙන් ආගමක් සහිතව මරණ පුද්ගලයෙක් බවට පත් වෙන්න නම් අපි ගැන ආයෙ කල්පනා කරන්න සිද්ධ වෙනවා. එහෙනම් අන්න ඒ බෞද්ධයාට තමයි මේ ජීවිතෙන්ම ඒ නිවන හම්බ වෙන්නේ. එනිසා සඳහන් කළා මේ පුරණ සිල් වලින් මේ හොඳ වචන කතා කිරීමෙන් ඊර්ෂ්‍යා නොකිරීමෙන්
කේන්ති නොගැනීමෙන් මේ ජීවිතයේදීම ලැබෙන ප්‍රතිඵල මොනවද? සිල් පිරීමෙන්, බොරු කියන්නේ නැතුව මේ පස්පව් වලින් වැළකීලා, ඊර්ෂ්‍යා නොකිරීමෙන්, ද්වේෂ නොකිරීමෙන් මොනවද හම්බ වෙන ප්‍රතිඵල? ඒ ප්‍රතිඵල ඒ ප්‍රතිපත්තිය පුරන්න ගත්ත මොහොතේ ඉඳලා මට හම්බ වෙනවා. ප්‍රතිපත්තියට බහැලායි බලන්න ඕනේ. මට හම්බ වෙනවා, ඒක මේ ජීවිතේම හම්බ වෙනවා. පස්සේ ලැබෙන දේවල්, මතු ජීවිතවල ලැබෙන දේවල් ඊට වැඩියෙන් තියෙන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ජීවිතේම හම්බ වෙනවා. යමෙක් පන්සිල් රකින්නවා නම් ප්‍රතිඵලය මේ ජීවිතේම ලැබෙනවා. යමෙක් ප්‍රිය වචන කතා කරනවා නම්, යමෙක් බොරු නොකිය ඉන්නවා නම් ඒ ප්‍රතිඵලයේ ඒ තප්පරේ ඉඳලා ලැබෙන්න පටන් ගන්නවා. ඒකයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. සඳහන් කරනවා සාරිපුත්ත මෙන්න මේ තථාගත බල 10කින් සමන්විත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨ ස්ථානයට පැමිණියේද පිරිස් මැද සිංහනාද කරනවාද බ්‍රහ්ම චක්‍රය පවත්වනවාද? ආන් ඒ තමයි මේ බල 10. එනිසා මේ බල 10 පිළිබඳව දේශනා 10කින් කරුණු විස්තර කරලා තියෙනවා. ආන් ඒ බල 10 ගැනයි මෙතන සඳහන් කරලා තියෙන්නේ මේ බල 10 කියලා. ඊළඟට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශාරද ඥාන 4ක් තියෙනවා. අපි කියනවා චතුර් වෛශාරද්‍ය ඥාන. විශාරද ඥාන 4ක් බුදුරජාණන් වහන්සේ සතුව තියෙනවා. එතකොට මේ ලෝකේ තවත් කාටවත් විශාරද ඥාන තියෙනවද? නැහැ. බුදුරජාණන් වහන්සේට විතරයි ඒ විශාරද ඥාන තියෙන්නේ. එහෙනම් මොනවද මේ විශාරද ඥාන කියලා සඳහන් කරන්නේ? මෙන්න මේ විශාරද බව ලැබුණ නිසාම ශ්‍රේෂ්ඨ ස්ථානයේ තමන්ට ලැබුණ කියලා බුදුරජාණන් වහන්සේම දන්නවා. මේ විශාරද ඥාන ලැබුණ නිසා ශ්‍රේෂ්ඨත්වයට පත් වුණා කියලා කියනවා. ඒ කියන්නේ අපි ලෝකේ කතා කරන ශ්‍රේෂ්ඨ නෙමෙයි, වෙන කිසි කෙනෙකුට ළඟා වෙන්න බැරි ශ්‍රේෂ්ඨත්වය. මේ සූත්‍රයේ මුලින්ම අපි සඳහන් කළා මේ දේශනා මාලාවේ අටපිරිස පොළව කරලා භාග්‍යතුන් වහන්සේ ඒ මත හිටගත්තා කියලා. අටපිරිස තමයි මනුෂ්‍ය ලෝකයේ 4 පිරිසයි, දිව්‍ය ලෝකයේ සහ බ්‍රහ්ම ලෝකයේ 4 පිරිසයි. මනුෂ්‍ය ලෝකයේ සියලුම දෙනාට වඩා උතුම්. ඒ කියන්නේ ශාස්ත්‍රීය, බ්‍රාහ්මණ, ශ්‍රමණ, ගෘහපති ඒ සියලු දෙනාටම වඩා උතුම්. චාතුම් මහරජික, තාවතිංස, මාර, බ්‍රහ්ම මේ 4 පිරිසටම වඩා උතුම්. ඒ නිසා දේවාති දේවයි, දෙවියන්ගේ දෙවියෙක්, බ්‍රහ්මාති බ්‍රහ්මයි, බ්‍රහ්මයන්ගේ බ්‍රහ්මෙක් බවට පත් වෙලා මේ 8 පිරිසම මහ පොළව කරලා ඒ මත පය පිහිටලා හිට ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ලෝකේ ඒ සම්මා සම්බුදු පමණයි. ඒ නිසා උන්වහන්සේ ශ්‍රේෂ්ඨ ස්ථානයට පත් වුණා කියලා සඳහන් කරනවා. මොනවද මේ විශාරද ඥාන 4? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තමන් වහන්සේ සම්මා සම්බුද්ධයි. බුදුරජාණන් වහන්සේමයි දේශනා කරන්නේ මම සම්මා සම්බුද්ධයි. මා විසින් අවබෝධ නොකළ දෙයක් නැහැ. මේ ලෝකේ අහවල් කාරණාව මම දන්නේ නැහැ කියලා දෙයක් නැහැ. තාවතකං ඥානං අවබෝධ කරන්න යමක් තිබ්බනම් ඒ සියල්ලම අවබෝධ කළා. අහවල් දේ අවබෝධ වුණේ නැහැ කියලා කියන දෙයක් ලෝකේ නැහැ. ඔබට වැටහෙනවා නම් එහෙම යමක්. ඒ වැටහෙන සියල්ලම උන්වහන්සේ අවබෝධ කළා. මේ සද්ධර්ම රත්නය කියලා කියන්නේ ආන් එහෙම අවබෝධ ඥාන. කෝටි ලක්ෂයක් සක්වල. මේ කෝටි ලක්ෂයක් සක්වලේ තියෙන සියලුම ලෝක, කෝටි ලක්ෂයක් සක්වලේ තියෙන සියලුම ලෝක ඒ ලෝක වලට අබ පුරවනවා. ඒ අබ අරගෙන නැගෙනහිර ඒ තියෙන සක්වලවල් වලට දදා යනවා. එහෙම දාගෙන ගියොත් මෙන්න මේ කෝටි ලක්ෂයක් සක්වලක පුරවපු අබ ඉවර වෙනවා. සක්වලවල් තව ඉතුරු වෙනවා. 4 පැත්තටම ගියොත් ඒ වාගේ සක්වලවල් ඉවර කරන්න පුළුවන්ද? 4 පැත්තටම එහෙම තියෙනවා. මෙන්න මේ සීමාවක් නැති සක්වලවල් පිළිබඳව පුදුම අවබෝධයක් භාග්‍යතුන් වහන්සේට තියෙනවා. ඒ හැම සක්වලක් ගැනම අහුවොත් ඒ සක්වලේ සියල්ල ගැනම අඩුවක් නැතුව දේශනා කරනවා. අන්න එහෙම අවබෝධ ඥානයකටයි සද්ධර්මය කියලා කියන්නේ. ඒ අවබෝධ ඥානයයි අපි මේ සරණ යන්න ඕනේ කියලා සඳහන් කරන්නේ ධර්මයේ සරණ යනවා කියලා.
ඒ නිසායි දේශනා කරන්නේ මා අවබෝධ නොකළ දෙයක් නම් නෑ කියලා. ඊළඟට සඳහන් කරනවා අටපිරිස නැත්නම් අටපිරිසෙන් කාටවත් ඇවිල්ලා කියන්න බෑ ඔය කීවට භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කාරණාව දන්නේ නැහැ කියලා. අර අපි මුලින් සඳහන් කරපු මනුස්ස ලෝකේ හතර පිරිසයි, දිව්‍ය ලෝකයේ සහ බ්‍රහ්ම ලෝකයේ හතර පිරිසයි. මේ අටපිරිසෙන් කිසිම කෙනෙකුට ඇවිල්ලා කියන්න බෑ ස්වාමීනි මේ කාරණාව ඔබ වහන්සේ අවබෝධ කරලා නැහැ කියලා. සියල්ලම අවබෝධ කරලා තියෙනවා. දෙවනි විශාරද බලය. භාග්‍යතුන් වහන්සේ සිංහනාද කරනවා මම ශ්‍රීනාශ්‍රවයි. කෙලෙස් නැති කරලා ඉන්නේ. සව් කෙලෙස් නැසුවා කියලා බුදුරජාණන් වහන්සේ සිංහනාද කරනවා. කිසිම ශ්‍රමණේකට කිසිම 이르දියක් තියෙන කෙනෙකුට ඇවිල්ලා කියන්න බෑ ඔබ වහන්සේ ශ්‍රීනාශ්‍රව නැහැ කියලා ප්‍රකාශ කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. ඕනෑම ශ්‍රමණේක් ඕනෑම 이르දිවන්තයෙක් භාග්‍යතුන් වහන්සේ එහෙම කියන්නේ නැහැ. කිසිම බ්‍රහ්මයෙක් ඇවිල්ලා උන්වහන්සේට එහෙම කියන්නේ නැහැ. උන්වහන්සේ ශ්‍රීනාශ්‍රවමයි. ඒ නිසා සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ දෙවෙනි විශාරද ඥානය භාග්‍යතුන් වහන්සේ ශ්‍රීනාශ්‍රවයි කියන කාරණාවත් එක්ක තුන්වෙනි විශාරද ඥානය සඳහන් කරනවා පින්වතුනි යම් ධර්මයක් අන්තරාය කරයි කියලා දේශනා කළා නම් අන්න ඒ ධර්මය අන්තරාය කර නැහැ කියලා කියන්න බෑ කාටවත්. මෙන්න මේ වැඩේ කරන්න එපා. සත්තු මරන්න එපා. අනුන්ගේ පණ නැසුවොත් නිරේ උපදිනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා නම් මේ අටපිරිසේ කිසිම කෙනෙකුට ඇවිල්ලා කියන්න බෑ නෑ සත්තු මරුවොත් නිරේට යන්නේ නැහැ කියලා කියන්න කෙනෙක් නෑ. දේශනා කළොත් දේශනා කළාම තමයි. ඒ නිසායි මේ කාරණාව අන්තරාය කරයි කියලා දේශනා කළොත් ඒක අන්තරාය කරම තමයි. මේ විදිහට කෙරුවොත් මේ විදිහට ප්‍රාණඝාතය කෙරුවොත් මේ විදිහට කෙරුවොත් නිරය යන්නේ නැති වෙයි. එහෙම කියලා ප්‍රාණඝාත කරන්න ක්‍රමයක් මෙහෙම බොරු කිව්වොත් නම් අපි නිරයට යන්නේ එකක් නෑ. එහෙම කියලා බොරු කිව්වොත් නිරයට නොයන කමක් ඇත්තේ නෑ. අන්තරාය කරයි මේක එපා කියලා දේශනා කළා නම් එපාම තමයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා නම් මෙන්න මෙහෙම කර කවදාවත් නිවන් දකින්න බෑ කියලා ධාන වලට සමබදින්න බෑ කියලා දේශනා කළා නම් බෑම තමයි. භාග්‍යතුන් වහන්සේ බෑ කීවනම් අය අපිට ඒකේ වෙන කරන්න දෙයක් ඇත්තෙම නෑ. ඒක වෙනස් කරන්නම බෑ මේ ලෝකේ කෙනෙකුට. ඒ කාරණාව යෙතන සඳහන් කරන්නේ බෑ කිව්වොත් බෑම තමයි. කාටවත් කියන්න බෑ නෑ එහෙම කරමින් ඉඳලා ඒ දේ ලබන්න පුළුවන් කියලා කියන්න කෙනෙක් මේ ලෝකේ ඇත්තෙම නෑ. ඊළඟට සඳහන් කරනවා ඒ මොකද කියන්නේ නිවනට යන්න නම් මේ සියල්ලම කලින් උන්වහන්සේට කීකරු වෙන්නම වෙනවා. අපිට නිවන් දකින්න උවමනාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම උන්වහන්සේට කීකරු වෙන්න වෙනවා. අකීකරු වුණොත් මේ සසරෙන් කවදාවත් කොට යන්න බෑ. අනන්තවත් සංසාරේ ඔබටත් මටත් බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණා. එක්කෙනෙක් දෙන්නේ නෑ. ලක්ෂ ගණන් මුණ ගැහුණා. ඔබයි මමයි ලක්ෂ ගණන් බුදුවරු දැක්කා. නමුත් උන්වහන්සේලා ධර්මයේ දේශනා කරලා ඒ ධර්මය අහලා අසංඛ්‍ය ගණන් නිවන් අවබෝධ කළා. ධම් දේශනා කරපු භාග්‍යතුන් වහන්සේ අහවල් නමින් බුදු කෙනෙක් ලෝකෙ හිටිය කියන නම විතරක් ලෝකෙට තියලා භාග්‍යතුන් වහන්සේත් නිවන් අවබෝධ කළා. නමුත් ඒ ලක්ෂ ගණන් බුදුවරු දැකපු ඔබයි මමයි තවත් සංසාරේ යනවා. තවත් ඉස්සරහට බුදුවරු මුණ ගැහෙන්න කල්පනාව අපි තියෙනවද දන්නේ නැහැ. ඇයි මේ එදත් බුදුරජාණන් වහන්සේට අකීකරු වුණා. ලක්ෂ ගණන් බුදුවරු මුණ ගැහුණා අපි අකීකරු වුණා. අදත් බුදුරජාණන් වහන්සේට අපි අකීකරු. එහෙනම් උන්වහන්සේට අකීකරු වෙලා මේ ගමන යන්න වෙන්නෙම නැහැ කවදාවත්. කීකරු වෙන්නම වෙනවා කවදා හරි නිවන් දකින්න නම්. ඒ කීකරු වෙන දවස එනකම්ම ඔබයි මමයි සංසාරෙමයි ඒකේ කිසි සැකයක් නැහැ. කීකරු වෙන දවස එනකම්ම අපි සසරම තමයි. ටිකක් කීකරු වෙලා ටිකක් අකීකරු වෙනවා කියලා කාරණාවක් නැහැ. කීකරු වෙනවා නම් හරියටම හොඳම ශිෂ්‍යයෙක් වෙන්න වෙනවා.
ආකාර හතරක් දේශනා කළානේ සරණ යන්නේ. මේ ආකාර හතරින් එකක් යටතේ සරණ යමින් කීකරු වෙන්න වෙනවා. හතරවෙනි විශාරද ඥානය. ඉන්නදින හතරවෙනි විශාරද ඥානය තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළොත් යම් ක්‍රමයක් අනුගමනය කළොත් ඒ කාන්තේම නිවන් දකින්නවද? පින්නතුනි සත්වයන්ට පිරිසිදු වෙන්න මේ සතර සතිපට්ඨානයේ හැර වෙන මගක් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළොත් සත්වයාට පිරිසිදු වෙන්න මෙන්න මේ පාර හැර වෙන පාරක් නැහැ. සත්තාරං විසුද්ධිය. විසුද්ධියටපත් වෙන්නේ මේ ක්‍රමය ඔස්සේ පමණයි. දේශනා කළා නම් ඔබටයි මටයි විසුද්ධියටපත් වෙන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නෑ. ඒ සතර සතිපට්ඨානෙම තමයි අතීතයේ මහරහත් උනේත් ඒ ඔස්සේ ගමන් කරලා ඔබටයි මටයි එතෙන්ට යන්න වෙන්නේ ඒ ක්‍රමය ඔස්සේ පමණමයි. එහෙනම් දවසක ඒ සතිපට්ඨානය අපිට ඒ සිහිය පිහිට වණ්ඩම වෙනව නිවන් දකින්න. එහෙම නැතුව කවදාවත් ඒක ප්‍රත්‍යක්ෂ වෙයි කියලා කිසිම දවසක හිතන්න පුළුවන්කමක් නෑ. අන්න ඒ නිසායි සඳහන් කරන්නේ එකම මාර්ගයයි කියලා දේශනා කරනවා. ඒ මාර්ගයේම ගමන් කරන්න වෙනවා පිරිසිදු බව උදෙසා. එහෙමනම් වෙන කාටවත් නෑ ඒ කාරණාව නෑ කියලා සඳහන් කරන්නත් බැහැ. තව සිල් ඕනේ. එහෙම නැත්නම් මේවා වැඩි කියලා කියන්නත් බෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන සිල්පද ප්‍රමාණය අපිට වැඩි. මේව රකින්න බෑ. එහෙම කියලා කාටවත් කියන්නත් බෑ. නෑ මේ ටික මදි. මේ ටික මදි. තව සිල් ඕනේ නිවන් දකින්න. කියලා දේශනා කරන්නත් බෑ කාටවත්. මේ පංචශීල ප්‍රතිපදාවෙන් එතෙන්ට යන්න පුළුවන් කියලා දේශනා කළා නම් මේ පංචශීල ප්‍රතිපදාවෙන් එතෙන්ට යන්නම පුළුවන්. කවුරු කිව්වත් නෑ පහක් මදි 10ක් ඕන කියලා කවුරු කිව්වත් වැඩක් නෑ. මේ පහෙන් නිවන් යන්න පුළුවන් කියලා දේශනා කළේ පුළුවන් හින්දා. එහෙමනම් නිවන් යන්න දවසක මේ සිල්පද පහ හරියටම රකින්න වෙන්නම ඕනේ. ඊටම රකින්න. හරියටම සරණ යන්න ඕනේ. හරියටම කීකරු වෙන්න ඕනේ. කොයි වගේද? අපි කියන උදාහරණයක් හැටියට කිව්වොත් කිරි ගහට යනවා වගේ. අපි කියන්නේ එහෙම. ඇයි එහෙම කියන්නේ? කිරි ගහකට යන්නොත් කිරි එනවාමයි. කිරි ගහට යන්නහම වෙන මොකවත් එන්නෙම නෑ. යන්නොත් එතනින් එන්නේ කිරිම තමයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? භාග්‍යතුන් වහන්සේගේ උදාහරණය භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒ දේ හරියටම පිළිපදින කෙනා ඒ කාන්තේම නිවන් දකින්නවාමයි. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහ අනුගමනය කරන්න ඕනේ. මෙන්න මේක තමයි විශාරද ඥාන 4. ඊට අමතරව මේ දස බලයයි චතුර් වෛශාරද්‍ය ඥානයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේට තියෙනවා කාය බල 10කුත්. දස බල කියලා වෙනම බල 10ක් තියෙනවා. කාය බල 10ක්. මොනවද කාය බල 10? අපි මුලින් සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ පිළිබඳව සැක නැති වෙන්න ඕනේ සරණ යන්න කියලා. මේ කාය බල 10 හරියටම ශ්‍රද්ධාව නැත්නම් ඔබට සැක උපද්දවන තැන. ධර්මයේ හරි ගැඹුරු ඊතාසියුම් තැන්. නෑ මම මේ මුළු ත්‍රිපිටකයම පිළිගන්නවා කියලා කිව්වත් ඇතැම් තැන් ළඟදී අපිට කියවෙන්න පුළුවන් නෑ මම ධර්මයේ පිළිගන්නවා හැබැයි මේ කාරණාව නම් පිළිගන්නේ නෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙනම් මේ එවන් සියුම් දේවල් තියෙනවා. ඒ සියලු දේවල් එහෙමනුත් හොයන්න වෙනවා මේ කාරණාව මෙහෙම උනේ ඇයි? මූලාශ්‍ර වශයෙන් හොයලා අපි පැහැදීම ආයේ උපද්දවන්න වෙනවා. අපිට භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ලේසියෙන් පිළිගන්න බැරි. අපි හැම වෙලාවෙම හිතන්නේ අපේ මට්ටමේ. භාග්‍යතුන් වහන්සේ දිහා බලන්න හදන්නේ අපි දිහා බලනවා වගේ. අපිට අමතක වෙනවා සංසාරේ මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් පෙරම් පුරපු උත්තමයෙක් ගැනයි මේ කතා කරන්නේ කියලා. නැ පව් කරලා ඉපදිච්ච අපි දිහා බලනවා වගේ තමයි උන්වහන්සේ දිහා බලන්නත් කෙනෙක් හිතන්නේ. ඒ හින්දා තමයි ඔය සැකමුසුව නැ මේ කාරණාව නම් පිළිගන්න බෑ කියලා කෙනෙකුට හිතෙන්නේ. එහෙම නොවෙන්න ඕනේ කියලා සඳහන් කළා. කාය බල 10. මොනවද මේ කාය බල?
අපි පිළිතුරු අහලා තියෙනවද මේ ලෝකේ ඉන්න ඇත්කුල පිළිබඳව? ලෝකේ ඇත්කුල කීයද? ලෝකේ ඇත්කුල 10යි. සඳහන් කරන මේ විදිහට කාලව කංච ගංගෙය්‍යං පණ්ඩරං තම්බ පිංගලං ගන්ධ මංගල හේමංච උපෝසත සද්දන්ති මේ දස. මේ තමයි ඇත්කුල 10. පළවෙනි ඇත්කුලේ කාලවක. ඇත්තුන්ගේ කුල වලින් හීනම කුලය කාලවක ඇත්තු. කාලවක ඇතෙකුට කොච්චර ශක්තිය තියෙනවද? සඳහන් කරනවා යෝධ පුරුෂෝ 10 දෙනෙකුගේ යාම ශක්තිමත් පුරුෂෝ 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා එක කාලවක ඇතෙකුට. දෙවැනි ඇත්කුලේ තමයි ගංගෙය්‍ය. ගංගෙය්‍ය ඇතෙකුට ශක්තිය තියෙනවා කාලවකයෝ 10 දෙනෙකුගේ ශක්තිය. මධ්‍යම පුරුෂයෝ 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා කාලවක ඇතෙකුට. කාලවක ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා ගංගෙය්‍ය ඇතෙකුට. එතකොට ගංගෙය්‍ය ඇතෙකුට මිනිස්සු කී දෙනෙකුගේ ශක්තිය තියෙනවද? අර වගේ මධ්‍යම පුරුෂයෝ 100ක ශක්තිය තියෙනවා. ගංගෙය්‍ය ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා එක පණ්ඩර ඇතෙකුට. පණ්ඩර කුලයේ ඇතෙකුට ගංගෙය්‍ය ඇත්තු 10ක ශක්තිය තියෙනවා. එතකොට පණ්ඩර ඇතෙකුට මිනිස්සු කීයක ශක්තිය තියෙනවද? මිනිස්සු 1000ක ශක්තිය තියෙනවා. ඊළඟට සඳහන් කරනවා තම්බේකට තියෙනවා පණ්ඩරයෝ 10ක ශක්තිය. තම්බේකට පණ්ඩරයෝ 10ක ශක්තිය තියෙනවා. එතකොට තම්බේකට මිනිස්සු කීයක ශක්තිය තියෙනවද? මිනිස්සු 10000ක ශක්තිය තියෙනවා. එතකොට තම්බයෝ 10ක ශක්තිය තියෙනවා පිංගලයකට. එතකොට පිංගලයකට මිනිස්සු කීයක ශක්තිය තියෙනවද? ලක්ෂයයි. පිංගලයකට මිනිස්සු ලක්ෂයක ශක්තිය. පිංගලයෝ 10ක ශක්තිය තියෙනවා ගන්ධයකට. එතකොට ගන්ධයකට මිනිස්සුන්ගේ ශක්තිය ලක්ෂ 10යි. ගන්ධයෝ 10ක ශක්තිය තියෙනවා මංගලයකට. එතකොට මංගලයකට තියෙනවා මිනිස්සු ලක්ෂ 100ක්. ලක්ෂ 100ක ශක්තිය. ඒ කියන්නේ කෝටි එකක ශක්තිය තියෙනවා. මංගලයෝ 10ක ශක්තිය තියෙනවා හේමංචයකට. මංගල කියන ඇතු 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා හේමංච කුලයේ ඇතෙකුට. එතකොට හේමංච කුලයේ ඇතෙකුට මිනිස්සු කෝටි කීයක ශක්තිය තියෙනවද? මිනිස්සු කෝටි 10ක ශක්තිය තියෙනවා. හේමංචයකට මිනිස්සු කෝටි 10ක ශක්තිය තියෙනවා. හේමංචෝ 10ක ශක්තිය තියෙන උපෝසතයෙකුට. එතකොට උපෝසතයෙකුට තියෙන මිනිස් ශක්තිය කෝටි 100යි. මිනිස්සු කෝටි 100ක ශක්තිය තියෙන උපෝසත කුලයේ ඇතෙකුට සක්විති රජවරුන්ට එහෙම පහළ වෙනවා උපෝසත කුලයේ ඇත්තු. උපෝසත කුලයේ ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා එක චද්දන්තයෙකුට. එතකොට චද්දන්තයෙකුට මධ්‍යම ප්‍රමාණයේ යෝධ පුරුෂයෝ කී දෙනෙකුගේ ශක්තිය තියෙනවද? කෝටි 1000ක ශක්තිය තියෙනවා. චද්දන්තයෙකුට මිනිස්සු කෝටි 1000ක ශක්තිය තියෙනවා. මිනිස්සු කෝටි 1000ක ශක්තිය තියෙන මිනිස්සු හිටිය කියලා අහලා තියෙනවා. එහෙම නැත්නම් චද්දන්තයෙකුට වඩා ශක්තිමත් මිනිස්සු ලෝකේ ඉන්නේ නැද්ද? හිටියා. එක්කෙනෙක් නන්දි මිත්‍ර යෝධයා. මිනිස්සු කෝටි 1000කට වඩා ශක්තිමත්. දුටුගැමුණු රජුගේ මහ යෝධයා. රජු යුද්ධයට යන්න ඉස්සෙල්ලා යෝධයෝ පරීක්ෂා කළා. යෝධයන්ගේ ශක්තිය හෙව්වා. එක කටයුතු බාර දෙන්න යෝධයාගේ ප්‍රමාණය දැනගන්න ඉපේ. සියලු දෙනාගේම ශක්තිය මැනගෙන ආපු රජු නන්දි මිත්‍රව පරීක්ෂා කළේ දුටුගැමුණු රජුගේ පිනට පහළ වෙච්ච ඇතෙක් හිටිය කණ්ඩුල කියලා. අපි අහලා තියෙනවා කණ්ඩුල ඇතා කියන්නේ. කණ්ඩුල කියන්නේ චද්දන්ත කුලයේ ඇතෙක්. ඒකට කොච්චර ශක්තිමත්ද? මිනිස්සු කෝටි 1000ක ශක්තිය. මේ ඇතාට රාකලගිරි 16ක් හොලා මත් කරලා ලක්ෂ ගණන් මිනිස්සු බලාගෙන ඉන්න තැන නන්දි මිත්‍ර ඉස්සරහ පිටට මේ ඇතා එවනවා. නන්දි මිත්‍රගේ ශක්තිය පරීක්ෂා කරන්නේ මෙයා මේ ඇතත් එක්ක පොර බදන්න ඕනේ. මෙයා ඇතත් එක්ක පොර බදනවා කියන කාරණාව හිතන්න තරම්වත් අපේ මනස වැඩෙනවද? අපේ මනස ලොකුයිද? මේ මිනිස්සු කෝටි 1000ක ශක්තිය තියෙන ඇතෙත් එක්ක පොර බදන්න පුළුවන් මිනිහෙක් ගැන හිතන්න අපේ මනස පුළුල් නෑ ඉච්චර. අපිට හිතන්නවත් බෑ ඒ කාරණාව.
නමුත් සඳහන් කරනවා ඇතා හොඬවැල උස්සගෙන කෑ ගහගෙන නන්දි මිත්‍ර දිහාට දුවගෙන එනකොට පොරයක් නම් තිබුණේ නැහැ කියලා. දුවගෙන එනකොට දල දෙකකින් උස්සලා අරන් පැත්තකින් තිබ්බ කියලා සඳහන්. එතකොට නන්දි මිත්‍රගේ ශක්තියවත් අපිට තේරුම් ගන්න බෑ. නන්දි මිත්‍රගේ ශක්තියක් තේරුම් ගන්න අපිට බැරි නම් අපි කොහොමද භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය තේරුම් ගන්නේ? අපි දැන් ඇත්තල ගැන කතා කරුවේ 10න් 10ට ಗುಣ වෙවි වැඩි වෙවි. එහෙනම් උපෝසතයේ 10 දෙනෙකුගේ ශක්තිය චද්දන්තයකට තියෙනවා. චද්දන්තයේ ශක්තිය මිනිස්සු කෝටි 1000යි. චද්දන්තයේ 10 දෙනෙකුගේ ශක්තියයි බුදුරජාණන් වහන්සේගේ ශක්තිය. ආන් ඒ ශක්තියට තමයි කියන්නේ නාරායන සංඝාත බලය කියලා. මේ තමයි කාය බල 10. චද්දන්තයේ 10 දෙනෙකුගේ ශක්තිය නාරායන සංඝාත බලය. එතකොට එහෙනම් චද්දන්තයේ 10 දෙනෙකුගේ ශක්තිය නම් භාග්‍යතුන් වහන්සේගේ පියවි කයේ ශක්තිය, ඒක 이르දිමේ ශක්තිය නෙමෙයි. පියවි කයේ ශක්තිය භාග්‍යතුන් වහන්සේගේ මිනිසු කී දෙනෙකුගේ ශක්තිය තියෙන්නේ. බුද්ධ කයේ ශක්තිය අර වගේ යෝධ පුරුෂයෝ කෝටි 10000ක ශක්තිය. හිතලා බලන්නකෝ. මහා විශාල පර්වතයක් නමුත් අවශ්‍ය නම් දෝතින් අරන් විසිකරන්න තරම් ශක්තියක්. ආන් ඒකයි මම සඳහන් කළේ මෙන්න මේ වාගේ ගැඹුරෙන් මතුවලා එන දහම් කරුණු අපිට සැක වෙන්නේ නැද්ද? කෙනෙක් කියන්න පුළුවන් බුදු දහම මට සැක නැහැ පිළිගන්නවා. නමුත් මේ සඳහන් කරන ශක්තිය මට පිළිගන්න බෑ. ඔක පස්සේ කාලේ කෙනෙක් මේ චරිතය වර්ණනා කරන්න ලීවද අපිට සැක උපදිනවා. හරියටම කරුණ නොදැන සැක ඉපදුනොත් බුදුන් සරණ යාම එතනම නවතිනවා. එහෙමනම් මූලාශ්‍ර වශයෙන් හොයන්න ඕනේ මේ ශක්තිය කොහොමද උන්වහන්සේට ලැබෙන්න ඇත්තේ? අපි හොයමු නන්දි මිත්‍රට ශක්තිය කොහොම ලැබුණද කියලා. නන්දි මිත්‍ර බොහෝම ඈත අතීතයේ තරුණයෙක් හැටියට දැන් පාරේ යනකොට මිනිස්සු වගේ දන් දෙනවා. පින්න පාත දානයක්. මෙයා අඳුරන්නේ නැහැ මේ ස්වාමින් වහන්සේලාද මේ කවුද? මෙයා මොකවත් දන්නේ නැහැ. කහ වස්ත්‍ර පොරවගත්ත, ඉස්රායෙල් බාගත්ත පිරිසක් මේ මුට්ටි වගේ පත්‍ර අතේ තියාගෙන වේලියට මේ කොහෙද යන්නේ මේ? හිඟමනේ යනවා. පිටු සිඟායෑමනේ. ඒ හිඟමනේ යන යාචකයන්ට පිරිසක් ඇවිල්ලා දන් දෙනවා. හැබැයි මෙයා බලනවා යාචකයන්ට දෙන හැටි මේ යාචකයන්ට දෙන හැටි හරි වෙනස්. මේ මිනිස්සු හොඳ පිළිවෙලට ඇඳලා පිරිසිදුවට ඇවිල්ලා ඊටාම ප්‍රණීත සුවඳ හමන ආහාර අරගෙන ඇවිල්ලා මේ යාචකයා ගාව දන ගහලා බොහෝම ගෞරවයෙන් හැඳිවලට මේව අරගෙන අර පාත්‍රය ඇතුලේ තියෙනවා. පුදුම ගෞරවයක් යාචකයට දක්වනවා. මෙයා පුදුමෙන් වගේ බලාගෙන හිටියා මේ සිද්ධිය දිහා. උන්වහන්සේලා ටික ගියාට පස්සේ මිනිස්සුන්ගෙන් "ඒවා කවුද? ඒගොල්ලන්ට ඕගොල්ලෝ කණ්ඩ දුන්නේ. ඒගොල්ලන්ට කුඹුරු වැඩ කරන්න බෑද? ඒගොල්ලන්ට රස්සාවල් කරන්න බැරිද? ඒගොල්ලන්ට සල්ලි හොයාගන්න බැරිද? හොඳට අතපය තියෙන, හොඳට හැදිච්ච, හොඳ ලස්සන, ප්‍රියමනාප පෙනුමක් තියෙන, පුෂ්ටිමත් මේ අයට අය ඒගොල්ලෝ කණ්ඩ දුන්නේ" කියලා අහනවා. ඒ වෙලාවේ අර මිනිස්සු මෙයාට විස්තර කරලා දුන්නා මේ අපේ ආර්ය මහා සංඝරත්නය. ආර්ය මහා සංඝයා කියන්නේ කවුද කියන කාරණාව පැහැදිලි කළා. ඒ කාරණාව ඇහිම තුළින් උපන්නා වූ බලවත් ප්‍රීතිය. ඒ ප්‍රීතිය නිසා හිතන මමත් දන් දෙන්න ඕන කියලා. ඇතිවෙච්ච පැහැදීම. අතේ තිබුණේ නෑ දෙන්න දෙයක්. පොඩි මුදලක් අතේ තිබුණා කියලා සඳහන් කරනවා. ඒ මුදල අරගෙන ඉස්සරහට යනකොට මට ඉස්සරළම හම්බෙන්නේ මස් කඩේ. මුදලාලිගේ මේසුඩින් ගෙනහිල්ලා තිබ්බ අර මුදල. කියලා කිව්වා මුදලාලි මේ මුදලට ගැළපෙන්න මට මස් දෙන්න. මම දන්නේ නැහැ මස් කිලෝ එකක් කීයද මම ඒ ගණන් දන්නේ නැහැ. මේ සල්ලි ටික ඔබ ගණන් කරලා මේකට දෙන්න පුළුවන් ප්‍රමාණයට මට මස් දෙන්න. සඳහන් කරනවා මුව මස් තිබුණේ කියලා. මුදලාලි අර මුදලට සෑහෙන්න මෙයාට මස් දුන්නා. මෙයා මේ මස් අරගෙන ගියා. අරන් ගිහිල්ලා ඒ මස් එකම මාංශය ආකාර 5කට විතර ඊවා. ධර්මයේ සඳහන් කරනවා අඟුරු මස්ය, කටු මස්ය ආදි වශයෙන් බෙදලා තියෙනවා, කිරි දාලා තියෙනවා, තෙල් දාලා තියෙනවා, මිරිසටක් තියෙනවා, මලවල තියෙනවා. එකම මස් ආකාර කීපයකට ඊවා. උයලා බතක් හදාගෙන ගිහිල්ලා එක රහතන් වහන්සේ නමක් වැළඳෙව්වා. එක රහතන් වහන්සේ නමක්. එතකොට මෙයා වළඳවලා තියෙන්නේ මස් සහිත දානයක්.
ඉතින් මේ ධර්ම කරුණ බොහෝ දෙනාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, සැක වෙන්න පුළුවන්, නොපිළිගන්න පුළුවන්. නමුත් ඒක විස්තර කරලා දෙන්න මේ අවස්ථාව මේ කාලේ නෙමෙයි දේශනාවට. නැත්නම් ඒ මිත්‍යා දෘෂ්ටිය බිඳෙන්න කරුණු ඕන තරම් ත්‍රිපිටකයේ තුලින් මූලාශ්‍ර පෙන්වලා ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් අපි ධර්ම කාරණා විතරක් ඒ නිසා ඊකට ගමු. මාංශමය දානයක් පූජා කරලා ලබන ප්‍රීතිය, ආන්ගේ ප්‍රීතිය හින්දා මෙයා දෙව්ලොව ගිහිල්ලා ඉපදෙනවා. දෙව්ලොව ඉපදිලා කාශ්‍යප බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට නැවත මනුස්ස ලෝකෙ ඉපදෙනවා. ඉපදිලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට මේ වතුර වක් කරලා උයාපු නැති කිරි වලින් පමණක් පිළියෙල කරගත්ත පැන් මුහු නොකල කිරිබත් පූජා කළා. දුටුගැමුණු රජුගේ යෝධයෝ 10 දෙනාම කාශ්‍යප භාග්‍යතුන් වහන්සේට කිරිබත් පූජා කර තමයි මේ ශක්තිය ගත්තේ. එහෙනම් ඒගොල්ලෝ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය රකින්න ශක්තිය හොයලා තියන්නේ කලින් බුද්ධාන්තරේ. මේ ශාසනය රකින්න. ඒ කියන්නේ අදක ඉඳලාද මේ යුද්ධයට සූදානම් වෙලා තියෙන්නේ. දුටුගැමුණු රජු ගාව ඉපදිලාද මේ යුද්ධයට සූදානම් වෙලා තියෙන්නේ. නෑ, පෙර බුද්ධාන්තරයක ඉඳලා අනාගත බුදුදහම රකින්න සූදානම් වෙච්ච පිරිසක් නේ. එහෙමයි ශක්තිය හිව්වේ. එමන නන්දි මිත්‍රට මෙන්න මේ කිරිබත් පූජා කරපු දානයත් මහරහතන් වහන්සේට දන් දීපු පිනත් විශේෂයෙන් මේ ශක්තියට හේතු වුණා. එහෙමනම් මහා සාගරයේ ජල කඳට වැඩි ලේ දන් දීලා, මහ පොළොවේ පස් වලට වැඩි මස් දන් දීලා, යොදුන් 1,68,000 කුස මහමෙරු පර්වත රාජයාට වඩා ඔටුනු පලං හිස් දන් දීලා, නිල් අහසේ තරු වලට වැඩි ඇස් දන් දීලා, ප්‍රිය භාර්යාව කෝටි ප්‍රකෝටි ගණන් වාරවල සල්ලාලයන්ටයි යාචකයන්ටයි පිසාචයන්ටයි යක්ෂයන්ට කොටියන්ට දන් දීලා, තාම කීකරු දරුපටව ලක්ෂ කෝටි වාරවල නොඑක් දිනාට අන්තිමාත්ම ජීවිතයට දුන්නට නොඑක් අවස්ථාවන් වල යක්ෂයන්ට දුන්නා, කොටියන්ට දුන්නා. තමන් බලාගෙන ඉන්නකොට ඉර ඉරා කන්න. එසෙනෙහස අතහැරිය අත්හැරීම නිසා එහෙම දන් දීපු මේ මහා වීරයන් වහන්සේට මෙහෙම ශක්තිය හම්බ වෙනවා කියන එක එහෙමනම් අපිට සැක වෙන්නේ නැහැ. ආන් එහෙම මූලාශ්‍ර පිටින් අරගෙන කරුණු හෙව්වොත් විතරයි ඒ සැක බිඳගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් කාය බල 10යි තථාගත බල 10යි. මේ තරම් භාග්‍යතුන් වහන්සේ කායිකවත් ශක්තිමත්. අපි මුලින් සඳහන් කළා ඒ ශක්තියට සඳහන් කරන්නේ මහා නාරායන සංඝාත බලය කියලා. මේ කරුණු ටික බුදුරජාණන් වහන්සේ මහා සීහනාද සූත්‍රයේ සරියුත් මහරහතන් වහන්සේට පැහැදිලි කරනවා. ඒ කරුණු 10 විස්තර කර මේ ධර්ම දේශනා මාලාවේ දේශනා 10ක් සිදු කළා. මේ සිදු කරන්නට යෙදුනේ 10 වෙනි දේශනාවයි. එhmenan ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා, නමුත් භාග්‍යතුන් වහන්සේ නම් කවුද කියලා අවබෝධ කරගන්නයි මේ කරුණු 10 පැහැදිලි කළේ. එහෙම අවබෝධ කරලා ශ්‍රද්ධාව උපද්දවලා බුදුන් සරණ ගියපු කෙනාට පුළුවන් බෞද්ධයෙක් බවට පත් වෙන්න. අන් එහෙම සැක නැතුව බුදුන් සරණ යන්න අවශ්‍ය කරුණු තමයි මේ දේශනාවේ සාකච්ඡා කරලා ඉදිරිපත් කරන්න යෙදුනේ. මේ දේශනා 10 පුරාවට